ඔන්න මම අද පෙන්නන්න ඕගොල්ලන්ට ස්නිපින් ටූල් එක පාවිච්චි කරන්න කොහොමද කියලා. මෙතන ගිහිල්ලා ටයිප් කරන්න ස්නිපින් ටූල් කියලා වගේ නැතිනම් ස්නිපින් ටූල් මෙතන ආවේ. මෙන්න මේ තමයි අයිකෝන් එක. ඒ අයිකෝන් එක ඕපන් කළා. ඕපන් කරන එක දකින්න. එතකොට දැන් මේක ෆොටෝස් උඩ වීඩියෝ ක්ලික් කරන ගන්න පොඩ්ඩක් අප් කරන ෆොටෝස් මේ කියන්නේ JPEG new කියලා අපහම දැන් මෙන්න මේක දැන් ඒකෝට මගේ ස්ක්‍රීන් තුනම නිකන් ඩාර්ක් වුණා. මට මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න ඕනේ. දැන් මුළු ස්ක්‍රීන්ෂොට් එකත් මේ ඔක්කොම එනවනේ. ඒ වුණාට මට මේ කැලේ තරක් ගන්න ඕනේ. මේ මට ආපු ඊමේල් එකක්. ඔන්න ඕක. විතර කරගත්තා. අරගෙන මේකේ තියෙනවා. දැන් මේක කොපි කරනකොට කොහොමද කොපි වෙලා තියෙන්නේ? නැත්නම් මේක කොපි කළා. කොපි කරලා ගිහිල්ලා අපි හිතමු වර්ඩ් එක දාන්න ඕනේ කියලා. මම වර්ඩ් එක ඕපන් කරගන්නවා. වර්ඩ් එක ඕපන් කරගමු පොඩ්ඩක් ඉන්න. මම වර්ඩ් එක ඕපන් කරගත්තා. ඒක එකකින් ගිහින් මේක පේස්ට් කරනවා. paste. මේක දැන් අර කාරණා මෙතන තිබුණා එක. මෙතන paste කළා. අපි දෙකට යටින් මේක දැන් ඕන size එකට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් දාන්න ඕන. ආයෙත් snipping tool එකට යමු. දැන් ඔකොඩලා තියෙනවනේ දැන්. plus ඊළ මම මගේ මේ තියෙන screen එකේ මොන හරි මේ මොනවද ගන්නෙ. මේ හරි තව එකක්. ඒක ඕපන් කළා. ඒක තමයි කොපි කරන්න අවශ්‍යම නැහැ. මෙතෙන්ට ගිහිල්ලා කළා පේස්ට් කරපුවාම එනවා. ෆොටෝ එතන. මොකද ෆොටෝ පේස්ට් වෙනවා. හරි. ඒක තමයි ඕන විදිහට සයිස් එකට හදලා තියා. ඊට පස්සේ අපි කැමති විදිහට මේක සේව් කරගන්නවා. Word එකේදී PDF එකේදී උතර එක සේව් කරගන්න. සාමාන්‍ය විදිහට. right. අනුව තමයි snipping tool.